යාළුවනි සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සෙක් තමන්ගේ ජීවිත කාලය ඇතුළත එකපාරක් හරි මුහුණ දෙන අත්දකින්න දරුණුම මානසික බිඳවැටීමක් ගැන. ඒ තමයි ආදරය කරපු කෙනෙක්ගෙන් ලැබෙන ප්‍රතික්ෂේප වීම. නැත්තම් අපි සරලව කියන විදිහට බූට් එකක් කෑම. බූට් එකක් කෑවම දැනෙන වේදනාව කොච්චර දරුණුද කියනවා නම් සමහර මිනිස්සුන්ට හිතෙනවා ජීවිතේම එතනින් ඉවරයි කියලා. හැබැයි ඔයා කවදා හරි හිතලා තියෙනවද මේ බූට් එකක් කෑවම අපේ හිතට සහ ශරීරයට මෙච්චර ලොකු වේදනාවක් දැනෙන්නේ ඇයි කියලා? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නිකන් උපදෙස් ටිකක් නෙවෙයි. අපි කතා කරන්නේ බූට් එකක් කෑවම අපේ මොළයේ ඇතුලේ වෙන විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක ඇත්ත මොකක්ද? සහ ඒකෙන් විද්‍යාත්මකව ගැලවෙන්නේ කොහොමද කියන එකයි. ලෝක ප්‍රසිද්ධ ස්නායු විද්‍යාඥයෝ, ඒ කියන්නේ නියුරෝ සයන්ටිස්ට්ලා කරපු පරීක්ෂණවලට අනුව ආදරය කරන කෙනෙක් ඔයාව දාලා ගියාම ඔයාගේ මොළය හැසිරෙන්නේ හරියට දරුණු මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණු කෙනෙක්ට ඊ මත්ද්‍රව්‍ය නැති වුණාම දැනෙන withdrawal symptoms වගේමයි. අපි කෙනෙක්ට ආදරය කරද්දී අපි මොළයේ ඇතුලේ ඩෝපමීන් සහ ඔක්සිටෝසින් කියන සතුට දනවන හෝමෝන පිස්සුවෙන් වගේ ශ්‍රාවය වෙනවා. ඔයා ඒ කෙනා එක්ක මැසේජ් කරද්දී කතා කරද්දී එයා ළඟ ඉන්නකොට ඔයාගේ මොළේ ඉන්නේ මාරම හයි මට්ටමක. හැබැයි ඒ කෙනා එකපාරටම ඔයාව දාලා ගියාම අර හෝමෝන හැදෙන එක එකපාරටම නතර වෙනවා. අන්න ඒ වෙලාවට මොළය දැඩි ෂොක් එකකටපත් වෙනවා. මොළයට දැනෙන්නේ හරියට තමන්ගේ ඇඟින් කොටසක් කපලා ඉවත් කළා වගේ හැඟීමක්. ඊටත් වඩා පුදුම හිතන දේ තමයි විද්‍යාඥයෝ MRI ස්කෑන් යන්ත්‍ර මගින් බූට් එකක් කාපු මිනිස්සුන්ගේ මොළය පරීක්ෂා කරලා බැලුවා. එතකොට උන් දැක්කා කෙනෙක්ගේ අතක් පයක් කැඩුනාම හෝ තුවාලයක් වුණාම මොළයේ රිදීම ඇති කරන කොටස secondary somatosensory cortex අන්න ඒ කොටසම බූට් එකක් කෑවම හිත රිදෙන වෙලාවටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ කියන්නේ බූට් එකක් කෑවම ඔයාගේ හිතට දැනෙන වේදනාව නිකන් හිතලු හැඟීමක් නෙවෙයි. ඒක ශාරීරිකව අතක් පයක් කැඩුනාම දැනෙන වේදනාව වගේම ඇත්තම ඇත්ත රියල් වේදනාවක්. ඒ නිසා මුලින්ම ඔයා තීරුම් ගන්න ඕනේ ඔයාට දැනෙන මේ අසීමිත දුක සහ වේදනාව ස්වභාවිකයි. ඒක ඔයාගේ මොළයේ තියෙන රසායනික වෙනස් වීම නිසා සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මට මෙච්චර දුකක් දැනෙන්නේ ඇයි මම මාර දුර්වලයිනේ කියලා Tamanටම දොස් තබා ගන්න එක මුලින්ම නතර කරන්න. ඩෝපමින් මට්ටම එක පාරටම වහිනකොට අපේ මොළය මගින් කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන ස්ට්‍රෙස් හෝමෝන, ඒ කියන්නේ ආතතිය ඇති කරන හෝමෝන අධික ලෙස ශරීරයට මුදාහරිනවා. අන්න ඒ නිසයි බූට් එකක් කෑවම ඔයාට කන්න බොන්න අප්පිරිය වෙන්නේ, පපුව මැදින් හිර කරලා වගේ රිදෙන්න ගන්නේ සහ රැට නිින්ද යන්නේ නැත්තේ. මනෝවිද්‍යාවේ මේකට කියනවා broken heart syndrome කියලා. මේක ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මක තත්වයක්. ඉතින් මේ දරුණු හෝමෝන ප්‍රහාරයෙන් බේරිලා විද්‍යාත්මකව නැවත සාමාන්‍ය තත්වයට එන්නේ කොහොමද? දැන් අපි කතා කරමු ඒකට කරන්න පුළුවන් ප්‍රායෝගිකම සහ විද්‍යාත්මකම පියවරවල් ටික ගැන. පළවෙනි විද්‍යාත්මක ක්‍රමය තමයි cold turkey ක්‍රමය. ඒ කියන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනෙක්ව එකපාරටම ඒකින් ඈත් කරනවා වගේ ඔයාව දාලා ගිය කෙනාගේ හැම දෙයකින්ම එකපාරටම ඈත් වෙන්න ඕනේ. ගොඩක් අය කරන්නේ එයාගේ ප්‍රොෆයිල් එක චෙක් කරනවා, පරණ මෙසේජ් කියවනවා, පරණ පින්තූර බල අඬනවා. විද්‍යාත්මකව බැලුවොත් ඔයා පරණ පින්තූරයක් බලන හැම වතාවකම ඔයාගේ මොළයට ආයෙත් අර ඩෝපමීන් ඩිංගක් ලැබෙනවා. ඒක හරියට තුවාලයක් වේලිගෙන ඉද්දි ආයෙත් ඒක කසලා ලී ගස්සනවා වගේ වැඩක්. එතකොට තුවාලය කවදාවත් සනීප වෙන්නේ නැහැ. ඒ නිසා එයාගේ පින්තූර, නම්බර්ස්, මෙසේජ් ඔක්කොම ඩිලීට් කරන්න. සෝෂල් මීඩියා වලින් බ්ලොක් කරන්න. මොළයට පරණ මතකයන් එක්ක සම්බන්ධ වෙන්න තියෙන හැම මාර්ගයක්ම සම්පූර්ණයෙන්ම වසා දමන්න. දෙවනි ක්‍රමය තමයි ශරීරයේ හෝමෝන සමබරතාවය වෙනස් කිරීම. ඔයාගේ ඇඟේ කෝටිසෝල්, ස්ට්‍රෙස් හෝමෝන වැඩි වෙලා තියෙන වෙලාවට ඒක අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ස්වභාවිකව ශරීරයේ ඇතුලේ වෙනත් සතුටු හෝමෝන නිපදවන එක. ඒකට කරන්න පුළුවන් සුපිරිම දේ තමයි ජිම් එකකට යන එක. නැත්තම් දිනපතා දුවන්න, ව්‍යායාම කරන්න පටන් ගන්න එක. ඔයා අධික ලෙස ව්‍යායාම කරලා මහන්සි වෙනකොට මොළයෙන් එන්ඩෝෆින්ස් කියන ස්වභාවික පේන් කිලර්ස් සහ සතුටු හෝමෝන නිපදවනවා. ඒ හෝමෝන මගින් අර දුක ඇති කරන කෝටිසෝල් හෝමෝන ටික විනාශ කරලා දානවා. ඒ වගේම අලුත් ඉලක්කයක් කරා දුවන්න පටන් ගන්න. ඔයාගේ අධ්‍යාපනය, ඔයාගේ බිස්නස් එක නැත්තම් සල්ලි හම්බ කරන ක්‍රමයක් වෙනුවෙන් 100% මහන්සි වෙන්න. ඔයා අලුත් වැඩක් කරලා ඒක සාර්ථක කරගන්නකොට ඔයාගේ මොළයට වෙනත් මාර්ගයකින් ඩෝපමීන් ලැබෙන්න පටන් ගන්නවා.
එතකොට අර පරණ කෙනාගෙන් ලැබුණු ඩෝපමීන් එක මොලේට අමතක වෙලා යනවා. මතක තබා ගන්න යාළුවනේ, කාලය විසින් හැම තුවාලයක්ම සනීප කරනවා කියන කතාව විද්‍යාත්මකවත් ඇත්තක්. අපේ මොලේට මාරම හැකියාවක් තියෙනවා අලුත් තත්වයන්ට හැඩගැහෙන්න. ඒකට මනෝවිද්‍යාවේ කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඔයා මාස 3ක් හෝ 6ක් පරණ මතකයන් සිහිපත් කරන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගෙන ඉස්සරහට ගියොත් මොළය විසින් ඒ පරණ සම්බන්ධතාවයට අදාළව හදලා තිබුණු ස්නායු ජාල නියුරල් පාත්වේස් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඊට පස්සේ ඔයාට ඒ කෙනා ගැන මතක් වුණත් කිසිම දුකක් දැනෙන්නේ නැහැ. බූට් එකක් කෑවා කියන්නේ ජීවිතයේ අවසානය නෙවෙයි. ඒක ඔයාගේ ජීවිතේ ඊළඟ සුපිරිම පරිච්ඡේදය පටන් ගන්න ලැබුණු ලොකුම අවස්ථාවයි. ලෝකේ දරුණම සාර්ථකම මිනිස්සු බිහි වුණේ තමන්ට ලැබුණු ප්‍රතික්ෂේප වීම තමන්ගේ ජයග්‍රහණයේ ඉන්ධන බවට පත් කරගත්ත නිසායි. අද අපි කතා කරපු මේ විද්‍යාත්මක කරුණු ඔයාගේ හිතට ලොකු සහනයක් සහ ජීවිතයේ දෙස අලුත් විදිහකට බලන්න ශක්තියක් දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඔයාගේ ජීවිතෙත් මේ වගේ අත්දැකීමක් තියෙනවා නම් ඔයා ඒකින් ගොඩාවේ කොහොමද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක තාත් කෙනෙක්ගේ ජීවිතයේ බේරගන්න උදව් වෙන්න පුළුවන් නිසා අනිවාර්යෙන්ම ලයික් කරලා යාළුවෙක්ට ෂෙයා කරන්න. මේ වගේ ජීවිතය වෙනස් කරන විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක වීඩියෝ දිගටම බලන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි අපත් සමග රැඳී සිටියාට. ඔබේ මනස ශක්තිමත් කරගන්න නැවත නැගී සිටින්න. මම ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.